අද මම පෙන්වන්න යන්නේ Windows 11 එකේ තියෙන recovery options ගැන. ඔයාලට පුළුවන් Windows recovery options වලට යන්න right click කරන්න Windows icon එක, settings, system, scroll down කරාම තියෙනවා recovery. මේකේ recovery options පහක් තියෙනවා. මුලින්ම තියෙන්නේ fix problem without resetting your PC. Making Windows troubleshooting automatically run කරන්න පුළුවන්. මේකේ options තියෙනවා internet, sound, printer, Windows update වලට මොනවා හරි පොඩි issues තියෙනවා නම් මේක run කරන එක තමයි හොඳ reset කරන්න කලින්. කියමු Wi-Fi එක connect වෙන්නේ නැහැ නැත්නම් audio එක connect වෙන්නේ නැහැ. printer යන්නේ නැතුව queue එකේ stuck වෙලා තියෙනවා වගේ නම් මේක රන් කරලා බලන්න පුළුවන් මුලින්ම අනිත් ස්ටෙප්ස් වලට යන්න කලින්. second option එක තමයි fix problems using Windows update. මේකෙන් වෙන්නේ Windows updates reinstall වෙන එක. හැබැයි මේක reinstall වුණා කියලා full reset එකක් වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ app setting ඔක්කොම එහෙම තියෙද්දි system එකේ තියෙන bugs fix වෙන එක තමයි මේකෙන් වෙන්නේ. මේක try කරලා බලන්න පුළුවන් option එකක් Windows reset එකකට යන්න කලින්. ඊළඟට තියෙන්නේ main option එක reset this PC. මේකේ option දෙකක් තියෙනවා keep my files කියලායි remove everything කියලා. keep my files option එක හරහා ගියොත් ඔක්කොම files ටික තියෙද්දි apps and settings ඔක්කොම reset වෙනවා. එතකොට Windows එක ආයෙත් automatically reinstall වෙනවා. remove everything කියන option එකේ තියෙන ඔක්කොම factory reset වෙනවා. Windows එක reinstall වෙනවා. එතකොට ඔක්කොම files උයි apps උයි ඔක්කොම reset වෙනවා. කම්පියුටර් එක අලුතෙන් use කරනවා වගේ use කරන්න ඕන නම් මේ option එක තමයි හරියන්නේ. ඊළඟට තියෙනවා advanced startup එක. මේකෙන් PC එක special recovery mode එකකට restart එකෙන් පස්සේ ගෙනියනවා. ඒකෙන් safe mode එකට යන්න පුළුවන්. එතන command prompt එකට යන්න පුළුවන්. අනිත් එක bootable USB එකක් ගහලා Windows install කරගන්නත් එතනින් පුළුවන්. අන්තිම option එක තමයි quick machine recovery එක. මේකේ මොකද ගිහිල්ලා කරන්න දෙයක් නැහැ. මෙතන ටික් කරලා තිබුණා නම් PC එක startup එකේදී මොකක් හරි issue එකක් තිබුණොත් start වෙන්නේ නැත්නම් ඒක Windows එකේම automatically try කරලා fix කරගන්න හදනවා. summary එකක් හැටියට පොඩි issue එකක් නම් මුලින්ම first option එක try කරලා බලන එක තමයි හොඳ. ඒකෙන් automatically ඒක fix කරගන්න බලනවා. එහෙම නැත්නම් දෙවෙනියට බලන්න හොඳම option එක තමයි Windows updates run කරලා බලන එක. ඔයාට feel වෙනවා නම් ගොඩක් කලින් slowness එකක් වගේ තියෙනවා. එහෙම issue එකක් වගේ නම් ඔයාට reset this PC option එක try කරලා keep my files option එකකින් ගියා නම් files ටික ඔක්කොම තියෙද්දි apps විතරක් delete වෙලා Windows reinstall කරගන්න පුළුවන්. මේ recovery option වලදී ඔයාට Windows bootable pen drive CDs මුකුත් ඕනේ වෙන්නේ නැහැ. Windows locally මේක automatically install කරගන්න.